ඔයාට ඩිග්‍රියක් තිබ්බා කියලා කවුරුවත් ඔයාට රස්සාවක් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කෝච්චි දැකලා නැහැ නේ උඹලා. කෝච්චි කියලා දිග જાතියක් තියෙනවා දන්නවද? දැකලා නැහැ නේද කෝච්චි? පොඩ ආගිනක මේක. ලංකාවේ ඔය ලස්සනම කෝච්චි පාර කියලා කියන්නේ බදුල්ල යන කෝච්චි පාර. ඒක කොටුවේ ඉඳන් පොඩ ගහන් ඉන්නවා මේක. මේක කොහෙද මේ නුවරට ගිහිල්ලා ඕම එන රවුමක් ගහලා තමයි බදුල්ලට යන්නේ. ඔය ඇල්ල අනම්මනම් ඔක්කොම අහුවෙන්නේ මේ කෝච්චි පාර තමයි. ඒක එන දිග පාරක්. මේ කෝච්චි පාර සාමාන්‍යයෙන් කඩිනවත් එක තමයි. අපි ඉස්කෝලේ යන කාලේ ගැන දැන් සෑහෙන කාලෙ කලින් අපි සැරයක් මේ බදුල්ලට ගියෙත් නේ අපි නානුවෙන් බැස්සා. අපි පැය 16ක් හිටියා කෝච්චියේ. කෝච්චිය ඇතුලේ පැය 16ක් හිටියා. ඒ දෙපාරක් කෝච්චි පාර කැඩුනා. එක සැරයක් නාවලපිටියේ නවත කෝච්චි තුනක් යනවා කොටුවෙන්. 8 මාට් රෑ 8 මාට් එකයි 6 මාට් එකයි 8 මාට් එකයි 10 මාට් එකයි යනවා. අපි 8 මාරේ කෝච්චිය තමයි ගියේ. 6 මාරේ කෝච්චිය ගිහිල්ලා කෝච්චි පාර කැඩිලා. නාවලපිටියේ ස්ටේෂන් එකත් නාවලපිටියේ පැය 5 මාරක් හිටියා නාවලපිටියේ. එකම ස්ටේෂන් එකේ පැය 5 මාරක් හිටියා. පුදුම ආත. නෑ අවුලක් නෑ ඉතින් උඹලගේ වයසේනේ අපි. මේ කරන්න දෙයක්වත් නෑනේ. ඔය හිටියා ඉතින්. ඊට පස්සේ ඔන්න කෝච්චි පාර හැදුවා. කෝච්චි පාර හදලා ඔන්න අපි ගියා. ඊළඟ ස්ටේෂන් එකේ ඉඟුරුවෝයේ ඉන්නවා. ඉන්නකොට මේ අර කෝච්චි අපිට කලින් කෝච්චිය ගිහිල්ලානේ. කෝච්චි පාර ආයෙ කැඩිලා. ඊට පස්සේ මේකේ ටිකක් වෙලා ඉන්නකොට ස්ටේෂන් එකේ මේ ඇනවුන්ස්මන්ට් එකක් එනවා. නානු ඔය බලන මොකද්ද මේ කෝච්චි බදුල්ල බලා යන කෝච්චිය අයට යන්න බස් දාලා තියෙනවා කියලා. යකෝද බස් වල යන්න පුළුවන් ඈ කෝච්චි එකක සෙනක. අපි ඉතින් hinaවේ විදිය අපි මුන්ට පිස්සුද කොයිද අරම්මනම් කියලා. මේකේ ඉන්නේ උන් එන ගොඩක් ගිහලා බස් තුනක විතරක් පැක් වෙලා ගියා. අපි ඉතින් අර මුන්ට විකාරද ගියේ ඉන්නවා. ඇයි යකෝ කෝච්චි එක සෙනක කොහොමද බස් තුනක දාන්නේ? අර කා මිනිස්සු දුවන ගිහලා යනවා. පස්සේ දැන් මේ බස් තුනම ගියාට පස්සේ ආයෙ ඇනවුන්ස්මන්ට් එකක් එනවා ඊතුරු අය කෝච්චියට නගින්න කියලා. එන්නේ කෝච්චියේ බර අඩු කරගන්න තමයි ඕන වෙලා තියෙන්නේ. අර මුළු වේට් එකත් එක්කම ගියොත් කෝච්චි පාර ආයෙ කැඩෙනවා හරි මොකක් හරි වෙන්න ඇති. ඊට පස්සේ ගියා. ගිහිල්ලා ආයෙ කොහෙද නුවරටද හරි මට මතක නැහැ කොහෙද කියලා. කොහෙද ස්ටේෂන් එකට ගිහලා බස් එකේ ආපියෝ මුන් ආයෙ වෙලා කෝච්චියට නැග්ගා. ඒතකොට අර කලින් හිටගෙන හිටපියුන් දැන් ඉඳගෙන ඉන්නවා. මේ ඉඳගෙන හිටපියුන් තමයි බස් එකේ ගිහිලා තියෙන්නේ. උන් අර කුණු හරෙන් බැන එනවා. ෆුල් ආතරලදී. කොමාර පැය 16ක් ගියා නානුවේට යන්න. නානුවෙනුත් තව දුරට යන්න ඕනේ බදුලට යනකම්. ඔය මං කියන්නේ 2001 විතර. උඹලා ඉපදින්න තව අවුරුදු 4 විතර කලින්. දැන් කියලා මේකේ ලොකු වෙනසක් නැතුව ඇති ඔය වගේම තමයි ඇත්තේ. මේ කෝච්චි පාර මෙච්චර මේ රවුමක් ගහලා හදන්නේ සුද්දනේ කෝච්චි පාර හදන්නේ. සුද්දට බදුල්ල යන්න කෝච්චියේ බදුල්ල යන්න ඕනේ නැහැ. ඔය ඇල්ල ළඟ ඒක මාර ලස්සනයි. ඒ ලස්සන බලන්න ඕන එක මුකුත් නෑ සුද්දට. සුද්දට ඕනේ උනේ මේ කඳු කරේ තියෙන ඔක්කොම තේ දළු ටික ඔලඹට අරන් එන්නයි ඕනේ උනේ. ඒතර මේ කඳු වල තියෙන ඔක්කොම තේ වතු ටික කවර් කරගන්න පුළුවන් වෙන තමයි ඌේ කෝච්චි පාර හැදුවේ. මිසක් බදුල්ල යන්න උමනාවක් උට නෑ. ඇල්ල හරහා යන්න උමනාවකුත් නෑ. උට ඕනේ සුද්දට ඕනේ උනේ තේ දළු ඔක්කොම ටික අරන් එන්න කොළඹට. එච්චරයි උමනාව. ඒකින්ද ඒ ඔක්කොම ටික කවර් වෙන විදිහට දිග කෝච්චි පාරක් හැදුවා. අපි සුද්දා ගිහලා දැන් සෑහෙන කාලයක් අපි තාම මේකේ බදුල්ල යනවා. දැන් ඕකේ තේදලු ගේන්නේ නැහැ. අපි බදුල්ල යනවා. හරිද? දැන් මේක තේරෙනවා මේ වෙච්ච වැඩේ. සුද්දාගේ ඌමනාව තිබ්බේ තේදලු ටික අරන් යන්න. සුද්දා ඇඩ්වාන්ස් කියන්නේ ඒකයි. ඕක පාර ගේනවට වඩා වියදම අඩුයි කෝච්චියේ ගේනකොට. දැන් කොළඹ සිටි එකේ පරණ ප්ලෑන්ස් ගත්ත සුද්දා කාල් ප්ලෑන්ස් ගත්තොත් එහෙම තියෙනවා ලොකු ඇල පාරවල්. දැන් ඒ ඇලවල් නැහැ. ඒක ගොඩ කරලා දාලා පාරවල් හදලා තියෙන්නේ. ඒ ඇල පාරවල් වල තමයි යා සුද්දා මේ ට්‍රාන්ස්පෝර්ට් හදලා තියෙන්නේ. බඩු ප්‍රවාහනය කරන්න. පාර යන වාහන පාර යනවා අර ලොකු ඔය බඩු ගෙන්නන කන්ටේනර් වගේ කන්ටේනර් නෑ ඒ කාලේ. ඒව ඇලේ තමයි යන්නේ. ඒතකොට ට්‍රැෆික් වෙන්නේ නෑ. සුද්දා 1920 විතර ඒ ගානට හිතලා තියෙනවා. හරිද? එහෙම එකක් තමයි මේ. ඒතර මේක පුළුවන් තරම් වියදම අඩුයි. සහ මේ මුළු වැඩේම කරගෙන එන්න පුළුවන් එකපාරේ. එහෙම තමයි කෝච්චි පාර හැදුවේ. ඒ සුද්දා ලංකාව පාලනය කරගෙන යනකොට සුද්දාට ඕන වුණා ඔය ඔෆිස් වල වැඩ කරන්න මිනිස්සු ටිකක්. ඒතර ලියන්න කියන්න උගන්වන්න ඉංග්‍රීසි පුළුවන් වෙන කට්ටියක් ඕනේ වුණා.
ඊට සුද්දාට ඕනවා ලංකාවේ ඉස්පිරිතාල වැඩ කරන දොස්තරලා ටිකක්. ඒ වගේ ලංකාවේ වැඩ ටික දුවන්න ලංකාවේ මිනිස්සු ටිකක් ඕනේ වුණා. ඒකට හරියන এডুকেෂන් සිස්ටම් එකක් ලංකාවේ හැදුවා. මේ කෝච්චි පාර හැදුවා වගේ තමයි. ලංකාවේ මිනිස්සුන්ට උගන්වන්නවක්වත් ලංකාවේ අධ්‍යාපන නගා සිටවන්නවක්වත් එම ලංකාවේ මිනිස්සුන්ට මේ අධ්‍යාපන ප්‍රතිලාභ ලබා දෙන්නවත් එහෙම උමනාවක් සුද්දට නැහැ. සුද්දට තියෙන්නේ ලංකාවේ කරන අභ්‍යන්තර වැඩ ටික කරගන්න මේ මිනිස්සු ටික ට්‍රේන් කරලා ගන්න උමනාවක් විතරයි තියෙන්නේ. ඒකට තමයි මේ අධ්‍යාපනය හැදුවේ. අපි තාම ඒක තමයි මේ කරගෙන යන්නේ. මේ කෝච්චි පාර වගේම තමයි අපේ এডুকেෂන් සිස්ටම් එක. මේක අවුරුදු 100ක් විතර පරණ එකක් මේ. හොඳ වෙලාවට සුද්දාට සෑහෙන දේවල් ඒ කාලේ තේරුණා. ඒ කාලේ තේරිච්ච එක අවුරුදු 100ක් විතර දුවනකම් වැඩ කරත හැකියි. ඉතින් තාම අම්බානක් අවුට්ඩේටඩ් නැහැ. හැබැයි අවුට්ඩේටඩ් තමයි. අම්බානක් අවුට්ඩේටඩ් නැහැ. නමුත් සෑහෙන අවුට්ඩේටඩ්. ඒක තමයි මේ තියෙන්නේ. අධ්‍යාපනයේත් එහෙම තමයි. ඒක තමයි වෙලා තියෙන්නේ. මම මොකද්ද මේ කියන්නේ කියලා කියන්න. දැන් උඹලා හිතන් ඉන්නවනේ A level පාස් වෙලා කැම්පස් ගියාට පස්සේ ඩිග්‍රී එක ගත්තට පස්සේ උඹලට ලොකුවට සල්ලි හම්බ වෙනවා කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. ඔයාට ඩිග්‍රියක් තිබ්බා කියලා කවුරුවත් ඔයාට රස්සාවක් දෙන්නේ නැහැ. එහෙම දෙන්න ඕනෙත් නැහැ. ඔයාගේ බිස්නස් එකක් තියනවා, ඔයාගේ කම්පැනි එකක් තියනවා, ඔයාගේ අර මම අර කතාවෙත් කිව්වා මේ ටික. ඔයාගේ ෆැක්ටරියක් තියනවා, ඔයා මිනිස්සු එක්ක ගන්න, ඒ මිනිස්සුන්ගේ අදාළ වැඩේ කරගන්න පුළුවන් නම් විතරයි. ඕ මොන විභාග පාස් වෙලාද බලන්න ඔයාට අදාළ නැහැ. හරි. ඊයන්ට ඉගෙනගෙන විතරක් හල්ලි හම්බ වෙන්නෙත් නැහැ. දැන් උගල හිතන එක මෙහෙම හිතන්න. අර දන්නවද ධනංජය බණ්ඩාර කියලා හදෙක් ඉන්නවා ලංකාවේ. මිනිහා රස්සාව තමයි මනාලියෙන් නැන්දවීම. අද මනාලියෙන් නැන්ද ලක්ෂ 6ක් විතර ගන්නවා. මිනිහාගෙන් අපොයින්ට්මන්ට් එකක් ගත්තොත් දැන් අද කෝල් කරලා ධනංජය බණ්ඩාර කෝල් කරලා ඉවරලා වාගේ වෙඩින් එක තියෙනවා කියලා ඉවරලා දවසක් බුක් කරොත් එහෙම හම්බෙන්නේ 2026 දෙසැම්බර් වගේ දවසක් තමයි හම්බ වෙන්නේ. එතකන් මේ ඔක්කොම ටික බුක් උගේ. එතනින් මෙහා දවසක් ගන්න වෙන්නේ නැහැ. හැම දවසකම මනාලිය 3 දිනකට අන්දනවා එක්කෙනෙක්ගෙන් ලක්ෂ 6ක් දෙවද ගන්නවා මේ 2026 දෙසැම්බර් වෙනකම් බුක්. ඉතින් හිතහන්කො ඉතින් ඒ ගාන කීයක් විතර හම්බ වෙනවද කියලා මිනිහට. ඒ මිනිහා කරන්නේ මොකද්ද මනාලියට නැද්ද වීම තමයි කරන්නේ. ඒකෙන් තමයි ඉගෙන ගන්නේ සල්ලි හම්බ කරන්න හරි ඔයා සයන්ස් කරාම මාරයි කියලා හරි දොස්තර වුණාම මාරයි කියලා හරි හිතනවා නම් ඒක වැරදි. එහෙම එකක් නැහැ. ඔයාට පුළුවන් දේ කරගෙන යන්න. දොස්තරලා වෙලා හල්ලි හම්බ කරන්න පුළුවන් වුණොත් ඉන්නවා. මම අර පළවෙනි දවසේ කිව්වේ මගේ යාළුවෙක් කිට්ටු යාළුවෙක් නෙවෙයි මනුස්සයා. සුජිත් විජේරත්න නම. සුජිත් මවුන්ට් එලිසබෙත් කියලා හොස්පිටල් එකක් තියෙනවා සිංගප්පූරුවල. ඒකින ලොකු සර්ජන් කෙනෙක්. නිකන් net එකේ ගහලා බලන්න පස්සෙලා සුජිත් විජේරත්න කියලා මවුන්ට් එලිසබෙත් තියෙන සර්ජන් කෙනෙක් ශල්‍ය වෛද්‍යවරයෙක් ලෝකේ ඉන්න ලොකුම එකෙක් මනුස්සයා. මිනිහාගෙන් ওই ඔපරේෂන් සනම්මනම් කරගෙන අර අරාබියේ ඉන්න එමීර්ලා රජවරු වගේ උන් ඉන්නේ. අන්න ඒ වගේ උන් තමයි යාගෙන් සර්ජරි කරගන්නේ. මිනිහා සතියකට දෙකක් තුනක් කරනවා ඇති සර්ජරිස්. මැරීගෙන සර්ජරිස් කරන්නේ නැහැ. මිනිහට එම හම්බෙන ගණන් අපිට හිතා ගන්නවක්වත් බෑ. ඒ ජොබ් එක ડોක්ටර් තමයි. එහෙම දොස්තර වෙලා එහෙම යන්නත් පුළුවන්. මනාලියට අන්දලා එහෙම යන්නත් පුළුවන්. ඒකේවා. අර මේ නොයලින් දන්නවද? නොයලින් කියන්නේ කැමරා LK දන්නවනේ. කැමරා LK අයිතිකාර අනුෂ්ක ගුණසිංහ. අනුෂ්කගේ වයිෆ් තමයි නොයලින් කියන්නේ. නොයලින්ගේ නොයලින්ස් කියලා තියෙනවා මේ සලූන් එකක්. ඔය කොණ්ඩේ කපන්නේ නැහැ ඒකේ. ෆේෂියල් දාන අරණීය ෆුඩ් ස්පා කරන අනම්මන එහෙම. ඒකෙත් මාස 6ක් විතර ගම් බුකින්ස් තියෙනවා. දැන් කතා කරලා බුකින් එකක් දාගන්න බෑ. ඒත් එහෙම තමයි. සලූන් එකක්. දෙයිද සල්ලි හම්බ කරilla කියන එක වෙන කතාවක්. ඉගෙන ගන්නවා කියන එක වෙන කතාවක්. සයන්ස් කර A level පාස් වෙලා සයන්ස් කරන උන් මාරයි ආර්ට් කරන උන් ගොබ්බයි එහෙම හිතාගෙන හරියන්නේ නැහැ. ඔයාට පුළුවන් දේ තෝරගෙන අර කතාවට එමුකෝ සුද්ධයක් කතාවට. ඒතර මේක අප්ඩේට් වෙන්න ඕනේ කොහොමද? මේක ඇතුලේ අර කිව්ව ඔක්කොම ටික එන්න ඕනේ. A level සිලබස් එක ඇතුළට මනාලියෙන් නැන්ද වීම එන්නත් ඕනේ. සීරියස් කියන්නේ. කෑම උයන එක එන්නත් ඕනේ. වඩු වැඩ එන්නත් ඕනේ. මේසන් වැඩ එන්නත් ඕනේ. ග්‍රැෆික් ඩිසයිනින් එන්නත් ඕනේ.
ඉවෙන්ට් මැනේජ්මන්ට් එන්නත් ඕනේ. ඔයගේ හැම එකක්ම එන්න ඕනේ මේක ඇතුළට. ඒතර ඕද මෙතන ඇතින සමහරලාට ඒ ලෙවල් කරලා ඉංජිනේරුවෙක් වෙලා කැම්පස් ගිහිලා ඉවර වෙලා මම සින්දු කියන්න පටන් ගන්නවා කියලා හිතන් ඉන්නේ ඕ. ඒ උට සින්දු කියන්න පුළුවන්. හැබැයි ඒ ලෙවල් කරන්න බෑ. එහෙනම් මේ දවස්වල සින්දු කියන්නේ නැහැ ඌ. ඌ ඉංජිනේරුවෙක් ඉවර වෙලා තමයි සින්දු කියන්න හිතන් ඉන්නේ. ඉතින් එතකන් ඌ මේ මොකද්ද කරන්නේ පිස්සුනේ. දැන් ඉඳන් ඌ සින්දු කියන ඉගෙන ගත්තා නෑ ඉවරයිනේ. 2024 බැච් එකේ මගේ ඉන්නවා නුගේගොඩ පන්තියේ හිටියා ප්‍රවීන් ජයතිලක. Under 19 ශ්‍රී ලංකන් චැම්පියන් 400 meters වල. ශ්‍රී ලංකන් චැම්පියන් විතර නෙවෙයි ආසියාවේ දෙවනියා ඌ. ඌ මැච් කරේ මොකක් කරේ B3ක් වගේ රිසල්ට් එකක් තියෙනවා මේ දැන් මොකක් කරේ කැම්පස් එකට යන්න ඉන්නේ. ඉතින් ඊට පස්සේ ආ හිතන් ඉන්නේ ආ මේ ස්පෝර්ට්ස් සම්බන්ධ ඩිග්‍රියක් කරන්න ලංකාවෙන් ගිහිල්ලා. ඉතින් ඌ ඒක කලින්ම කරගෙන ගියා නේ ඉවරයිනේ. ආයි මැච් කරලා ඉවරලා ඒ කාලේ අපරාධනේ. ඉතින් ඌ ස්පෝර්ට්ස් ගැන දන්නවනේ. ඉතින් ඌගේ ටැලන්ට් එකත් එක්ක අරක සම්බන්ධ ඉගෙන ගන්න එක සම්බන්ධය ඌ කරන වැඩේට ඒ විකිනිකාට සම්බන්ධ ඉතින් ඒව එන්න ඕනේ මේක ඇතුළට. ඒව ඉතින් එන්නේ නැහැ උඹලගේ ළමයි ඒලවල කරන කාලෙවත් එන්නේ නැහැ. අර අපි සුද්දා තේදලු ගියන්න ගත්ත පාරේ මේ පාර ශෝක්කිය ගියා බදුල්ල යනවා වගේ සුද්දා මේ සුද්දා වැඩි කරගන්න ගත්ත අධ්‍යාපන ක්‍රමයෙන් මේකත් ශෝක්කිය ගියා අපි මේකේ ඉගෙන යන්නමින් ඉන්නවා. ඒ වාසේ එක එක උඹලට බොරු කියනවා. සයන්ස් කරන්නේ උමාරයි කියලා කියනවා. දොස්තර වුණාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියනවා. ඒ වගේ එක එක බහූබූත කියලා ඔය සමහර ළමයි ඉන්නවා හරියට O level පාස් නැහැ. තියෙන්නේ A1යි B2යි ඊටු ඔක්කොම C. ඔය අපිට චිට්ටේ වුණා මේ ඉස්කෝලෙන් සයන්ස් කරන්න දෙන්නේ නැහැ. මම ප්‍රයිවට් සයන්ස් කරන්නද. දැන් සයන්ස් කරන්න එපා කිව්වොත් මූ අපිත් එක තරහ වෙනවා. හැබැයි ඉතින් මුළු සයන්ස් කරන්න අමාරුයි නැත්තටම. මේ ළමයට ඒකට පොටෙන්ෂල් එක නැහැනේ. මේ ළමයට ඊට වඩා ලේසි විෂයක් තෝරගෙන මට සෑහෙන උද්දික ගමනක් යන්න පුළුවන් වෙයිනේ. හැබැයි අර එළිය හදලා තියෙනවා සයන්ස් කරාම තමයි මරු කියලා. මූ බැරි මර ගාලා සයන්ස් කරලා ඉවරලා තුන් පාරක් විතර සයන්ස් කරලා තුන් පාරම ෆේල් වෙලා නැත්නම් තුන්වෙනි පාර යන්තම් පාස් වෙලා කොහේ හරි කැම්පස් එකට ගිහිල්ලා මොකක් හරි කරගනි. නමුත් සමහරට ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මෙයාට. ඉතින් අර කිව්ව දේවල් සිලබස් එකේ තිබ්බනම් සමහරට මාර ගමනක් යන්න තිබ්බා. ඔන්න ලංකාවේ අධ්‍යාපනයේ தත්ත්වය. ඕක තමයි ඇත්ත කතාව. ඔය අනිත්‍යුන් කියන වැඩි හරියක් ඒවා බොරු කියන්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්. ලංකාව වගේ රටක ඉපදුනම ඕක තමයි කරන්න වෙන්නේ. ඒතොර හිතන්නේ අපි සූඩානේ වගේ නෙවෙයි ඉපදුනේ. ඊට වඩා මේක හොඳයිනේ. කියලා සන්තෝෂෙන් ඉන්න තමයි වෙන්නේ.